ඇස්සක් මුකුත් බලන්නේ නැහැ. මේ අපි යනවා මේ ජනකාන් ට්‍රැවල්ස් අපි විශ්වාස කළා. රටෙන් ආපු කිහිප දෙනෙක්ගේ වැඩ කටයුතු ටික ඔක්කොම ටික කරලා අන්තිම මොහොත. මේක තමයි දැන් කට්ටියම ටික එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නවා. අපි බලමු මේ ටික වැඩ ටික වෙන්නේ කොහොමද කියලා. යා කට්ටියම ඇවිල්ලා ඉන්නේ. බලමු ෆයිල්ස් ටික දෙන්න මෙතන. ඔයාලට පේනවා අද මාර සෙනගක් අයිබෝවන් අපි මේ ඉන්නේ කටුනායක ගුවන් තොටුපළේ. හොඳයි ඉතින් මේ ජනකාන්ත අපෙන් රට යන කට්ටිය තමයි මේ ඉන්නේ අද දවසේ කටුනායක ගුවන් තොටුපළේ. කුවේට් දේශය බලා ඊතර බලා යන සියලුම දෙනාම ඉන්නවා මෙතනින්. අපි අහලා බලමු මෙයාලගේ විස්තර කොහමද අපෙන් වෙච්ච සේවාව කොහමද සියලුම දේවල්. මෙයාලා කියන දේවල් එක්ක ඔයාලත් බලන්න. ඔයාලට රට යන්න හින තියෙනම් එන්න. ලංකාවේ හොඳම තැන රටේ මේ රට යන තැන ජනකාන්ත ට්‍රැවල්ස්. හොඳයි ජනකාන්ත ට්‍රැවල්ස් අපෙන් අද විදේශගත වුණ කෙනෙක් ඉන්නවා. අපි අරගෙන අහලා බලමු අපෙන් එයාලා ලැබුණු සේවාව කොහොමද අපි යාලට මේ තැනට එන්න සීලුවට එකතු කරේ කොහොමද කියලා. ඉතින් මිස් කෙනෙක් ඉන්නවා අපි අරගෙන අහලා බලමු. කොහොමද මිස්? හොඳයි ගොඩක් හොඳයි. මගේ නම සුරේකා. මම තෝරගත්ත ජනකාන්ත ඒජන්සියේ ඇමතිය. හැබැයි මම තෝරගත්ත වෙලාවෙ ඉඳන් එයාලා මම මාස් 3ක් වෙනවා තෝරගත්තද මාත් හිටියා. එතකොට ට්‍රේනින් එකක් දුන්නා. ඒක ට්‍රේනින් එකක් දුන්නොත් අපිට හැම දෙයක් දෙනවා කියලා දුන්නා. කියන්නේ අපිට කිසිම බයක් නැතුව අපි යන්නේ නාන දුන්න රටකට එහෙම කිසිම අපිට බයක් නැති ඉන්න අපි හොඳටම ට්‍රේනින් කරා. මේ කිසිම විදිහකට අඩුපාඩුවක් කියන්නේ ජනකාන්ත කාර්ය මණ්ඩලයේම අපි මේ විදේශගත වෙන හැම කෙනෙක්ම අපි වෙනුවෙන්ම කැප වෙලා හිටියා. ඒ කියන්නේ අපේ මහගෙදර වගේ තමයි. කිසිම විදිහකට බය වෙන දෙයක්වත් නෑ. මම සමහරවිට යනකට ඉන්නවනේ. එයාලට උනා මම කියන්නේ බය නැතුව එන්නේ කියලා. ඒගොල්ලෝ ට්‍රේනින් වගේ නම මම පිටට වයano. වයano. ඔයා පන්ලි පාටට රට යන්නේ? ඔව් ඒකයි. ඒතරා මේ ට්‍රේනින් එක කරාද අපෙන්? ඔව් දස් 28ක වුණා. මේ කොහොමද අපෙන් ලැබිච්ච සේවාව ඒ දේවල් ගැන? කියන්නේ හැමදේම නම් හොඳයි. ඇත්තටම හොඳයි. ඇත්තටම ජනකාන්ත කෙනෙක් හොඳයි. ඒ කියන්නේ ගොඩක් හොඳයි. හරි නම් ඔයා ජය වෙන්න ඕන. ඔයා ගැන හරි සුබ වෙන්න ඕන. ඕනම ප්‍රශ්නයක් තියෙන මොන දෙයක් ඕනම දෙයක් තියෙන අපිට කෝල් එකක් දෙන්න. අපේ හොට්ලයින් නම්බර් තියෙන දේවල් හැමදේම වැඩ. හරිද? එහෙනම් ජය වෙන්න ඕන. සුබ වේවා. ඔයා ගමන. හරි. හොඳයි. ඉතින් අපි අහලා බලමු තවත් ජනකාන්ත ට්‍රැවල්ස් අපෙන් රට යන මිස් කෙනෙක් ඉන්නවා. දිරිය කාන්තාවක්. එයාගෙන් අහලා බලමු මොකද අපෙන් ලැබුණු සේවාව කොහොමද සියලු දේවල්. ඉතින් මිස් කොහොමද? ඔයාගේ නම මොකක්ද? අනිෂිකා නිරෝෂණී. ඉතින් ජනකාන්ත ට්‍රැවල්ස් ආයතනය ගැන මට විශේෂයෙන් කියන්න තියෙනවා හරිම හොඳ. ඉතාම සුවද හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්න අපිට හොඳ පුහුණුවක් ලබා දීලා අපිට එයාලගෙන් වෙනෝනේ උපරිම මම එතනට බාර දීපු දවසේ ඉඳන් මේ මෙතනට වෙනකම්ම ඉතාම හොඳ සුවදශීලී සේවාවක් ලබා දුන්නා. මම ඉතින් බලාපොරොත්තු ඉදිරියටත් ඒ වගේම අපි ගැන හොයලා බලලා විශේෂයෙන් ඔබතුමාලා සියලු දෙනාම මේ දක්වන සහයෝගය දක්වයි කියලා. ඒවල මිස් පළවෙනි පාරද මේ විදේශගත වන්නේ? ඔව් පළවෙනි පාර. ඒතර ඔයා ට්‍රේනින් එක ගත්ත කියන්නේ මේ වුණුවකින්ද මේ රට යන්න නැත්නම් ඒ සියලුම දේවල් පැහැදිලි කරනවා. මොකද මේ වීඩියෝ එක බලනවා මේ පළවෙනි පාරට දැන මිනිස්සු එයාලා බලනවා මොකද මේ රට යනකොට ඔයාලට අපිට ට්‍රේනින් එකක් දෙනවද? එතකොට මේ කිසිම වුණුවක් නැතුව රට යන්නේ මේ දේවල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඔව් ඒ ගැන විශේෂයෙන්ම කියන්න සඳහන් කරන්න ඕනේ ඉතාමත් හොඳ පළපුරුදු ගුරුවරයෙක් එක්ක අපිට ඉතා හොඳ භාෂාවක් හසුරවලා අපිට අවශ්‍ය ස්පාගෙන් අපි දැන් හොඳ මනා ලෙස භාෂාව කතා කරලා පත් කරා. ඒ වගේම උයන්න පියන්න ඒ වගේම ඒ විශේෂ අදාළව සියලුම පුහුණුවීම් කරන්ට් බඩුවේ ඉඳන්ම අපිට ඒ ගැන හොඳ විශේෂ ධර්ම ලබා දීලා අපිට අපි ගැන විශේෂ ආඩම්බරයක් වෙන විදිහට අපි මේ මමද කියන තැනට පත් වෙන තැන වෙනකන් විශේෂ ඒකට කියන්න වචන නැහැ. ඒ ගැන ගොඩාක් සතුටින් ජනකාන්ත පුහුණු මධ්‍යස්ථානට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. ඒ වගේම සියලු දෙනාට ආරාධනා කරනවා ජනකාන්ත ආයතනයට මෙලා ඔයාලා මේ වගේ ඉතා සුහද ශිරි සේවාවල් ලබා ගන්න සියලු දෙනාට ආරාධනා කරනවා. එසේනම් ජය වෙන්න ඕන. මෙතෙක් කල්ලා අපි ඔයාලා හිටියා වගේම ඉදිරියටත් ඉන්නවා. එහෙනම් ජය වේවා. යන ගමන සුබ වෙන්න ඕන කියලා අදින් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. එසේනම් ජය වේලා. සුබ වෙන්න. අනන්න එපා මේ ජීවිතේ දිනන්න යනවා. අනිවාර්යයෙන්. මම ඒකට කෝල් එකක් දෙන්න. හරි. මොන ප්‍රශ්නයක්ද තියෙන්නේ? yes. හරි. ජයවා මිස් හරි බුස්සරනේ. එනේ පරිස්සමෙන් ගිල්ලෙන්න ඕනේ. කෝල් එකක් දෙන්න මොකක්ද ප්‍රශ්නයක් වුණොත් හරිද? ප්‍රශ්න වෙන්නේ නැහැ ඉතින් නේ. අපි විශ්වාස කරලා මේ ගමන ආවේ නේද?
හරි එහෙනම් ජය වෙන්න ඕන සර්නේ. හරි පරිස්සමෙන් ගෙල්ලන්න.